තනත් තමයි ගෙදර. කවුරුත් මොකද කියන්න කෙනෙක් නැහැ. මම ජජ් කරන්න මට කවුරුත් නැහැ. ඒක මගේ. මාව පාලනය කරන්න මට කවුරුත් නැහැ. කවුරුත් මට දඩුවම් කරන්නෙත් නැහැ කියලා හිතලා අපි ගෙදර විවෘත වෙනවා. නමුත් මිනිස්සු හික්මෙන්න ඕන කොතනද? තේරුම් ගන්න පුළුවන් නම් හික්මෙන්න ඕන තැන නොහික්මෙනකොට අර ගෙදර පෞල් ජීවිතේ තන්නේ කරන අමුසොහනක් වාගේ වෙනවා. මේ බොහොම ටික කාලෙකින් මම මේක මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. අර මතකද අරනායක සාමසර කන්ද නායකයා 2016 හරි 17 හරි මට දිනේ වර්ෂය මතක නැහැ හරියට. එක තාත්තා කෙනෙක් කියනවා මේක හරි වැදගත් අපේ යහන උදවියට. මේ දෙන පණිවිඩය තමයි එක මොහොතකවත් හිත රිදවන්න එපා එකයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා. හොඳේ. මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවා. තාත්තා පහුවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි කාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවක් ඉන්නවා ඒකේ. බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා.